දම් පොඩවන්නද සදහම් මුතු වෙල් අමුණාලා එක මුතු මුතු දම් පුරමින් සැපදා සොයුරු පෙමින් ඔබ නහවාලා ඇදහිලි මද බලුවල හදෝපලා නිවාදව පිදෙන ලෙසේ හනින් දෙවි සමිඳුන් පසසන්නේ හනින් දෙවි සමිඳුන් පසසන්නේ හනින් දෙවි සමිඳුන් පසසන්නේ සැමරීම සඳහා අප අද දින මෙලෙසින් මෙම පුදසුන වෙත ඒක රාශී වී සිටින්නෙමු. මරණය පරාජය කරමින් අපට ජීවනය ලබා දෙනුවස් නැවත නැගී සිටි කිතු සමිදානන් අප සමගේ ජීවිතයන් නවතාවයකට පත් කරන දිනයට අප මෙලෙස සමරන්නෙමු. අපෝස්තලවරුන්ගේ ක්‍රියාපොතෙන් උපුටාගත් අද දිනට නියමිත පළමු දේව ප්‍රකාශනය මගින් කිතු සමිඳුන්ගේ සුපුවතෙහි සාක්ෂිකරුවන් වන්නට අප සැමට ඇරයුම් කරන අතර එමෙන්ම ලෞකික දේ අතහැර දමා ලෝකෝත්තර ජීවිතය වැළඳ ගනිමින් නව ජීවිතයකට ඇතුළු වන්නට ශුද්ධ වූ පවුලුතුමන් කොලොස්සවරුන්ට ඇරයුම් කරයි. තවද ශුද්ධ යොහන් තුමන්ගේ සුභාරංචියෙන් උපුටාගත් අද දිනට නියමිත සුබුවත මගින් ශ්‍රාවකයන්ට වහන්සේගේ උත්ථානය සැලකල අන්දම පෙන්වා දෙයි. අපද අප ගැලුම් කාර්යාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උත්ථානයේ ප්‍රීතියට සමවැදමින් ඔවුන් සැබෑ කිතුණුවන් ලෙස එකට එක්ව නව ජීවිතයකට ඇතුළු වන්නටත් අවසි වරම් පතමින් මෙම අති පරිශුද්ධ වූත් අති ගාම්භීර වූත් මංගල දිව්‍ය පූජා යාගයට අවංක සිතකින් යුතුව සහභාගී වෙමු. අපි සියලු දෙනා දෙක වැඳගෙන තමත් භක්තියෙන් යුතුව මේ දිව්‍ය යාගයට සහභාගී වෙමු. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද शुद्धात्मनागे नामेन අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාද දෙවී පියාණන් වහන්සේගේ ප්‍රේමයත් शुद्धात्මයන් වහන්සේගේ සහභාගීකමත් කුසියලන් සමග පවතිවා. මා ප්‍රේමවන් සහෝදරෝනි කිතුණු අපට ඊටමත් විශේෂිත වූ දවසක් අද දවසේ ක්‍රිස්තුන් වහන්සේගේ උත්ථානයේ මංගල්‍ය සමරන දවස. උත්ථානය තුල ඔබ මගේ ජීවිතයේ ක්‍රිස්තුන් වහන්සේ ඔබ මාත් එක්ක සැමදා ඉන්න බව ප්‍රකාශ කරන මොහොතක්. උන්වහන්සේ මරණය තුල උන්වහන්සේගේ ජීවිතය අවසන් කිරුවේ නැහැ. උන්වහන්සේ උත්ථාන වෙමින්
උන්වහන්සේ ඔබත් මමත් එක්ක ඉන්න බව අපිට ප්‍රකාශ කරනවා. මා ප්‍රේමවත් සහෝදරුනි, අපි ආඥා කරමු අපගේ ජීවිතයේදී උන්වහන්සේ ජීවමාන බව විශ්වාස කරන්නට, උන්වහන්සේගේ ආදරය තුළ අපගේ ජීවිත ගොඩනගා ගන්නට වරම් මෙල්ලලා මේ දිව්‍යාගයේදී අපි ආඥා කරමු. උතුම් දිව්‍යාගයට සහභාගී වන්නට අපි අදින් සිදුනා වූ සියලුම වැරදිවලට සමාව ඉල්ලලා අපි යාඥා කරමු. පෞකමාකර සදා ජීවනයට පමුණුවන සේක්වා.
පුත්‍රයාණන් මගේ අද දින අප කෙරෙහි මරණය බලය බිඳහැර සදාතන ජීවිතේ ద్వාරය අප සදා විවෘත කළසේක් වේද. එය සමිදානන්ගේ උත්ථානයේ මංගල උත්සවයේ පවත්වන අපට ඔබ වහන්සේගේ ශුද්ධාත්මයන්ගේ අනුභවය හේතු කොටගෙන නව ජීවනයේ ආලෝකය කරා උත්ථාන වීමට වරම් දුන මැනව. මෙහිදී ඔබ ශුද්ධාත්මයන් සමග එකම දෙවියන්ව සදාටම වැඩ සිටින්නා වූද රාජකම් කරන්නා වූද ඔබගේ පුත්‍රයන් අපගේ ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. දේව වචනයට සවන් දෙමු. පළමු කියවීම අපොස්තලයන්ගෙන් ක්‍රියාපොතෙන් කොටාගත් කොටසකි. මලවුන්ගෙන් උත්තාන වූ ස්වාමීන් වහන්සේ සමග අපි ආහාර පාන වැළඳුවෙමු. එවිට පේදුරු ජනතාව අමතා මෙසේ කීය. දෙවියන් වහන්සේ මිනිසුන්ගේ තරාතිරම නොබලන බව දැන් මට සැබවින්ම පැහැදිලිය. ජෝවාන් ප්‍රකාශ කළ බෞතිස්මයට පසු ගලිලයේ පටන් ජුදාවේ මුළුල්ලේ සිදු වූ දේ ඔබ දන්නාහුය. දෙවියන් වහන්සේ ශුද්ධාත්මයන්ගෙන්ද බලයෙන්ද නාසරෙත් ජේසුස් වහන්සේ ආලේප කළ සැටිත් දෙවියන් වහන්සේ උන්වහන්සේ සමග සිටි බැවින් උන්වහන්සේ යහපත් ක්‍රියා කරමින්ද යක්ෂයා විසින් පීඩා කරන ලද සියල්ලන් සුව කරමින්ද සැරිසැලූ සැටිත් ඔබ දන්නාහුය. උන්වහන්සේ ජුදෙවරුන්ගේ රටෙහිද ජෙරුසලමෙහිද කළ සියල්ලන්ට අපි සාක්ෂිකරුවෝ වම්හ. ඔවුහු උන්වහන්සේ ගසක එල්ලා මැරූහ. එහෙත් දෙවියන් වහන්සේ තුන්වනදා උත්ථාන කරවා දර්ශනය වන්නට සැලසූසේක. උන්වහන්සේ සියල්ලන්ටම පෙනුනේ නැත. පෙනුනේ දෙවියන් වහන්සේ කලින් තෝරාගත් සාක්ෂිකරුවන් වන උන්වහන්සේ මලොන්ගෙන් උත්ථාන වූ බව පසු උන්වහන්සේ සමග එකට කෑවා වූ දීවා වූ අපටමය. ජීවතුන්ගේද මලොන්ගේද විනිශ්චයකාරයාණන් වන පිණිස දෙවියන් වහන්සේ විසින් නියම කරන ලද තනත්තානන් උන්වහන්සේ බව සෙනඟට ප්‍රකාශ කරන්නටත් සාක්ෂි දරන්නටත් උන්වහන්සේ අපට අනුකළසේක. උන්වහන්සේ විශ්වාස කරන සියල්ලන්ට උන්වහන්සේගේ නාමයෙන් බලයෙන් පව්කමාව ලැබෙන බවට සියලු දෙවිසවරු සාක්ෂි දරති කීවේය. දේව වචනය මෙසේය. පිළිතුරු ගිය ඔබගේ පිළිතුරු සමිඳුන් මැව්ව දින යාදයි අපි ප්‍රීති වෙමු තුති ගීතිකා ගයමු. සමිඳුන්ට ස්තුති කරන්න මන්ද එතුමානෝ යහපත්ය. එතුමන්ගේ තිරපෙම සදා කාලයටම පවත්නේය. එතුමන්ගේ තිරපෙම සදා කාලයටම පවත්නේයයි ඊශ්‍රායෙල් දැන් කියත්වා. සමිඳුන්ගේ බාහුබලය උදාරය සමිඳුන්ගේ බාහුබලය විකුම් දක්වයි. මම නොනැසී ජීවත්ව සිටිමින් සමිඳුන්ගේ ක්‍රියා ප්‍රකාශ කරන්නෙමි. ගෘහශිල්පීන් නිවතුණු ගලම මුල් ගලවී ඇත. මෙය සමිඳුන්ගේ ක්‍රියාවකි. එය අපේ දෙනෙතට අසිරිමත්ය. දෙවන කියවීම පවුල්තුමා විසින් කොලොසිවලට ලියූ හසුනෙන් කොටසකි. ක්‍රිස්තුස් වහන්සේ වැඩ සිටින තැන ඇති ලෝකෝත්තර දේ සොයා යන්න.
ඔබ ක්‍රිස්තුස් වහන්සේ සමග උත්ථාන කරනු ලැබූ බැවින් දෙවියන් වහන්සේගේ දකුණුපස වැඩ හිඳින ක්‍රිස්තුස් වහන්සේ සිටි තැන ලෝතුරු දේ ප්‍රකාශ කරන්න. ලෞකික දේ නොව ලෝතුරු දේ කෙරෙහි ඔබගේ සිත යොමු කරන්න. මන්ද ඔබ මැරුණු බැවින් දැන් ඔබගේ ජීවිතය ක්‍රිස්තුස් වහන්සේ සමග දෙවියන් වහන්සේ තුල සැඟවී පවතී. අපගේ ජීවනය වන ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ කරන විට ඔබත් උන්වහන්සේ සමග තේජසයෙන් ප්‍රකාශ වනු ඇත. දේව වාක්‍ය මෙසේය. සුපවත් ජයනද අපගේ පාස්ක වැටලුවා වන ක්‍රිස්තුස් වහන්සේ පූජා කරන ලැබූ සේක. එබැවින් අපි සැම ඒ මංගල්‍ය උත්සාහකාරයෙන් පවත්වමු. ඔබ සමග වනසේක්වා. සුවිශේෂක ශුදු ජුවාන්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් විසය. ස්වාමීන් වහන්සේට මහිම වේවා. දේව වචනය සඳහා දෙක වැඳගෙන අපි සහභාගී වෙමු. සතියේ පළමු වනදා හිමිදිරි උදේ තවත් අඳුර තිබියදී මදලායි මරියා සොහොන්ගේ ළඟට අවුල් සොහොන්ගේ ගල ඉවත් කොට තිබෙන බව දුටුවාය. එබැවින් සීමොන් පේදුරුද උන්වහන්සේ ප්‍රේම කළ අනිත් ගෝලයා වෙත දුව ගොස් ඔවුන් සමිදානන් වහන්සේ සොහොන්ගේ ඉවත් කොට ගෙන ගොස් තිබේ. ඔවුන් උන්වහන්සේ කොතැන තැබුවායයි කියා අපි නොදනිමුයි කීවාය. එවිට පේදුරුද අනිත් ගෝලයාද නික්මවිත් සොහොන්ගේ දෙසට ගියහ. දෙදෙනාම එක්ව දිව්වෝය. අනිත් ගෝලයා පේදුරු පසු කර දිව ගොස් පළමුවෙන් සොහොන්ගෙට පැමිණ නැමී බලා සිහින් හානරෙදි එහි තිබෙන බව දුටුවේය. එහෙත් ඕ ඇතුළට නොගියේය. සීමොන් පේදුරු ඕට පසුව පැමිණ සොහොන්ගේ ඇතුළට ගොස් හනරෙදි එහි තිබෙන බවත් උන්වහන්සේගේ හිස ඔතා තිබුණු රෙදිකඩ හනරෙදි සමග නොව
වෙනම තැනක අකුලා තිබෙන බවත් දුටුවේය. එකල සෝන්ගේ ළඟට පළමුවෙන් පැමිණි ඒ අනිත් ගෝලයාද ඇතුළට ගොස් දැක විශ්වාස කළේය. උන්වහන්සේ මලවුන්ගේ නැගිට වදාළ යුතුයයි කියන ශුද්ධ ලියවිල්ල ඒ වෙනතුරු ඔවුන් තේරුම්ගෙන සිටියේ නැත. ක්‍රිස්තුන් වහන්සේගේ ගැලවීමේ සුභාරංචිය නම් මෙසේය. මදකට වාඩි වෙමු. ක්‍රිස්තුමන් තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරවරුනි, කිතුණුවන් හැටියට අපිට අද ලස්සන දවසක්. උන්වහන්සේ ඔබ මාත් එක්ක ජීවමානව සිටින බව ප්‍රකාශ කරන දවසක්. එනම් ඔබ සියලු දෙනාටම ජීවමාන උත්තාන කිතු සමිඳුන්ගේ සුබම සුබ පාස්කු මංගල්‍යයක් ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. සුබ පාස්කු මංගල්‍යයක් වේවා. මා ප්‍රේමවත් සහෝදරුනි, කිතුණුවන් හැටියට අද අපි සමරනවා උන්වහන්සේ දින 40 තුල දුක් විඳීම මරණය තුල උන්වහන්සේ ඔබව මාව උත්ථානයක් කරා ගෙන යන්නට ජේසු උත්ථාන වුණා. එනම් අද දවසේදී මේ පාස්කු කාලයේදී මේ පාස්කුව කියන මේ ඊතර වීම තමයි පාස්කුව කියන්නේ. නම් ජේසු ඔබගෙන් මගෙන් අහන්නේ, දුවේ පුතේ අම්මේ තාත්තේ අපි කොයිද ඊතර වෙලා තිබෙන්නේ? අපි අල්ලගත්ත තැන් නැත්නම් සමහර වෙලාවට අපේ බැමි වලින් අපි කඩාගෙන එළියට ඇවිල්ලා. අද අපි දේව වචනයේ තුල අද අපිට පැහැදිලි කරන පළවෙනි වගන්තිය සතියේ පළවෙනිදා හිමිදිරි උදේ තවත් අඳුර තිබියදී මේ අඳුර තුල අලුත් දෙයක් කරන්නට උන්වහන්සේ උත්සාහ දැරුවා. බයිබලයේ තුල පළවෙනි දවස් සතියේ පළවෙනිදා තමයි අඳුර සහ එළිය මේ ලෝකයට දෙන්නේ. එතකොට සතියේ පළවෙනිදාම අද අපි දකිනවා උන්වහන්සේ අඳුර තුලින් උත්ථානයක් කරා යන්නට අපිට ආරාධනා කරනවා. නම් අඳුර තුල ඉන්නේ නැතුව, පාපය තුල ඉන්නේ නැතුව උන්වහන්සේ අද අපිට ආරාධනා කරන්නේ මෙතනින් එළියට එන්න. අපි හරි කැමති අඳුරෙම ජීවත් වෙන්න නෑ. උන්වහන්සේ අද අපිට ආරාධනා කරන්නේ එන්න එළියට එන්න. නෝන උන්වහන්සේ මා ප්‍රේමවත් සහෝදරනි, අද අපිට ආරාධනා කරනවා මේ චරිත තුනක් ගැන කතා කරමින් මේ ජීවිත මගින් එළියට එන්නට කියලා. පේදුරුතුමා යනවා ජේසුගේ මේ ගල්ලෙන බලන්නට. පේදුරුතුමා කියන්නේ කවුද? පේදුරුතුමා දින කිහිපයකට ඉස්සෙල්ලා ජේසුව දන්නේ නැහැ කියලා තුන් පාරක් ප්‍රතික්ෂේප කරලා කුකුලා අදලන්නට පෙර උපමාව තුන් පාරක් දන්නේ නැහැ කියන පුද්ගලයාගේ මේ අද ජේසුව ආයෙ බලන්නට. හැබැයි ජේසුව බලන්න යන්නේ කොහොමද? ජෝම් ගෝලයාත් එක්ක මේ කියන ජේසු ප්‍රේම කළ අනිත් ගෝලයා ජෝම්. ප්‍රේම කරපු අනිත් ගෝලයා තමයි ජෝම්. එතකොට ජෝම් ගෝලයාත් එක්ක යන්නේ මේ දෙදෙනාගේ ජෝම් ගිහිල්ලා එකපාරට යන්නේ නැහැ සෝන් ගෙදර. සෝන්ගේ ඒ ඇතුළට යන්නේ නැහැ. දුවල යනවා. ගිහිල්ලා ඇතුළට යන්නේ නැහැ. අප්‍රේමවන් සහෝදරුනි, සමහර වෙලාවට ඔබත් මමත් අපේ ජීවිතේ මෙහෙම තමයි. අපි උත්සාහ දරනවා අපේ ළමයි කියන අයියෝ ස්වාමිනේ මේ පාපයෙන් අපෝ බේරන්න, අපිව මෙතනින් නැගිටවන්න, අපිට මේ ශක්තිය දෙන්න කියලා. නමුත් මා ප්‍රේමවන් සහෝදරුනි, මේ ඇතුළාන්තයට යන්නට අපි කැමති නැහැ. ඇතුළාන්තය ගැන අපි හිතන්නට අපි කැමති නැහැ. අපි මේ දේවල් ඒ ගානටම තියාගෙන උන්වහන්සේට කියනවා අනේ ස්වාමිනේ මාව බේරගන්න. අපි මේ පාපයෙන් අපිව බේරගන්න. මේ අන්ධකාරයෙන් අපිව බේරගන්න කියලා කියනවා. නමුත් මා ප්‍රේමවත් සහෝදරනි, සමහර තැන්වල අපි අපේ ජීවිතයේ ඇතුළාන්තයට යන්නේ නැතුව ඒවා එහෙම්ම තියාගෙන උත්සාහ දරනවා අනේ ස්වාමිනේ ඔබ වහන්සේගේ උත්ථානයේ අත්දැකීම දෙන්න කියලා. අද මේ දිව වචනේ කියන්නේ ඒකයි. නැමී බලා එතකොට අපි කියනවා උන් දෙදෙනාම එකට ගියේ. නමුත් සෝන්ගේ ළඟට ගිහිල්ලා නැවතුණා.
අපි ජේසුගේ අත්දැකීම ගාව ගන්නට ආසයි. නමුත් ඇතුළට යන්නේ නැහැ. කිතුඩු ජීවිතය ඇතුළට යන්නේ නැහැ. මොකද්ද මේ ඇතුළ? කුරුසේ ජීවිතය තුළ, ඒ වේදනාවේ ජීවිතය තුළ ඇතුළට යනවා. ඒ වේදනාවට අත්දැකීමට යන්නේ. නමුත් මා ප්‍රේමාන් සහෝදරනි, පේදුරුගේ ජීවිතය අද අපට ආරාධනා කරනවා හිතන්න. දුර්වල වූ ඔබව මාව උන්වහන්සේ අත්දැකීමක් දෙනවා. දුර්වලතාවයේ තුල ඔබව මාව ශක්තිමත් කරනවා. අද පේදුරුතුමා මොකද ගියේ ඇතුළට? කඩාගෙන ගියා ඇතුළට. පේදුරුතුමයි දැක්කේ මේ ඇතුළට යන්නට පුළුවන් උනේ, මේ සෝන්ගේ ඇතුළට යන්න පුළුවන් උනේ ඇයි ඒ? ඔහුගේ දුර්වලතාවයේ තුල. ඇයි මම මේවා වුණා, වැටුණා, මම උන්වහන්සේ ප්‍රතික්ෂේප කරුවා. මා ප්‍රේමවත් සහෝදරනි, අපේ ජීවිතවල උන්වහන්සේ අපි වැටෙද්දී අපේ ප්‍රශ්නය තුල උන්වහන්සේගේ උත්ථානය ඔබට මට දෙන බව, අපේ වැටීම තුල උන්වහන්සේගේ උත්ථානය දෙන බව අපිට ප්‍රකාශ කරනවා. එනම් මා ප්‍රේමවත් සහෝදර, අපි මද කල්පනා කරමු. ජේසුයි මමයි අතර තිබෙන මේ ගල් ලෑල්ල මොනවාද? අර සෝන්ගේ තිබෙන ඒ ගල ඉවත් කරන්නට බැරිව ඔබත් මමත් සමහර තැන්වල අපි වහගෙන. අපි සමහර වෙලාවට අපි උන්වහන්සේව බලන්න යන්නත් බෑ, උන්වහන්සේට අපි ගාවට එන්නත් බෑ. ඇයි ඒ? මමයි උන්වහන්සේ අතර තාප්පයක් වගේ අපි සමහර දැන් වහගෙන. අපි අල්ලගත්ත තැන් පාපය තුළ, අපි තින්න අපේ ජීවිත තුළ මට උන්වහන්සේව බලන්න ආසයි. නමුත් ඒ දේ මැද්දේ අපි අතර පාපය, අපි අල්ලගත්ත තැන, මට ඕන කියන තැන් එක්ක මට උන්වහන්සේ බලන්නට බැරි වෙන තැන්. නම් මා ප්‍රේමවත් සහෝදර, අපි ආඥා කරමු. අද දවසේදී උත්ථාන වූ සමිඳුන්ට ආඥා කරමු. ජේසුනේ, මමයි ඔබ වහන්සේ අතර තිබෙන ඒ බාධකය අයින් කරන්න. ජේසු ජීවමාන වෙලා ඔබ වහන්සේ ඒ ගල්ලනේ ඒ ගල් පුවරු අයින් කරුවා වගේ. ජේසුනේ, ඔබව මට උත්ථානයේ සමිඳුන්ගේ අත්දැකීමක් දෙන්නට මමයි ඔබ වහන්සේ අතර තිබෙන ඒ ගල් පුවරුව මම අල්ලගත්ත, මම සිමෙන්ති දාලා වහගෙන තියාගෙන ඉන්න මේ ගල් පුවරුව අයින් කරන්න. ඔබ වහන්සේට මට බලන්නටත්, මටත් ඔබ වහන්සේව බලන්නටත් වරම් දෙන්නට කියලා අපි ආඥා කරමු. උත්ථාන සමිඳුන්ගේ ආශිර්වාදය අපගේ ජීවිතවල ලැබෙන්නට කියලා අපි ආඥා කරමු. දයාබර සහෝදරවරුනි, අප ප්‍රසාදි ස්ථාපනයේ ලබාගත් දින පාස්කු අභිරහසට ඇතුළු වී ක්‍රිස්තුන් වහන්සේ සමග වළලනු ලැබුවෙමු. එයින් අප උන්වහන්සේ සමග අලුත් ජීවිතයක් ආරම්භ කළ යුතු වෙමු. චතාරික කාලයේදී අප කළ ධර්ම ක්‍රියා සම්පූර්ණ කරමින් අපගේ ප්‍රසාදි ස්ථාපන පොරොන්දු දැන් නැවතත් අලුත් කරමු. යක්ෂයා හා ඔහුගේ ක්‍රියා සියල්ල ප්‍රතික්ෂේප කරමු. ශුද්ධ කතෝලික සභාව තුළ දෙවියන් වහන්සේට මෙහි කිරීමට පොරොන්දු වෙමු. එයින් අපි දැන් මෙසේ පිළිතුරු දෙමු. ඔබගේ පිළිතුර මම ප්‍රතික්ෂේප කරමි කියා පිළිතුරු දෙන්න. මම ප්‍රතික්ෂේප කරමි කියා පිළිතුරු දෙන්න. අපි සියලු දෙනාම දකුණු අත් මෙසේ තබාගෙන උන්වහන්සේ ඉදිරියේ අපි පොරොන්දු වෙමු. ඔබ සාතාන් ප්‍රතික්ෂේප කරනවාද? මම ප්‍රතික්ෂේප කරමි. උගේ ක්‍රියා ප්‍රතික්ෂේප කරනවාද? උගේ බණිතොල් ප්‍රතික්ෂේප කරනවාද? විශ්වාස කරමි කියා පිළිතුරු දෙන්න. මම විශ්වාස කරමි කියා පිළිතුරු දෙන්න. අහසත් පොළවත් මවා වදාද සියලු බල ඇති දෙවියන් වහන්සේ කෙරෙහි ඔබ විශ්වාස කරනවාද? මම විශ්වාස කරමි. කන්‍ය මරියාවන්ගෙන් උපත ලබා කුරුසියන ගැසුණු ලැබ මරණේ වේදනාව විඳ වළලනු ලැබුවා වූද, මළුන්ගෙන් නැගී සිටියා වූද, පියාණන්ගේ දකුණු පස්සේ වැඩ සිටින්නා වූද, උන්වහන්සේගේ පුත්‍රයන් අපගේ ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ඔබ විශ්වාස කරනවාද? ශුද්ධාත්මයන් කෙරෙහිද, ශුද්ධ ස්වභාව කෙරෙහිද,
සාතුරන්ගේ සමෝස ධර්මලාව කෙරෙහිද පාපිෂමාව කෙරෙහිද ශරීරයේ මරණයෙන් පසු නැවත නැගිටීම කෙරෙහිද අනන්ත ජීවිතයේ කෙරෙහිද ඔබ විශ්වාස කරනවාද? ජලයෙන් හා ශුද්ධාත්මයෙන් මගින් අපට උපදානය කර අපගේ පාපයට සමාව දුන් අප ස්වාමීන් වන ක්‍රිස්තුන් වහන්සේගේ පියාණන් වන සර්ව බලධාරී පියාණන් වහන්සේ තමන් වහන්සේගේ වරමින් අප ආරක්ෂා කර එම ක්‍රිස්තුන් වහන්සේ තුල අප ආනන්ද ජීවිතේ කරා ගෙන යත්වා. ආමේන්. විශ්වාසිකය දුම් ස්වාමිනී අප කරන යාඥා අසවදාල මැනව. ස්වාමිනී අප කරන යාඥා සවදාල මැනව. අප සුද්ධෝ සභාව උදෙසා යාඥා කරමු. සුද්ධෝ සභාවේ දුෂ්මාන ඉන්දියරන් වන අති උතුම් ෆ්‍රැන්සිස් සුදතුම් පියාණන්වද සියලු රාජගුරු ප්‍රසාදින් වහන්සේලාවද පූජක ගිහි පැවිදි සියලු දෙනාටද ක්‍රිස්තු ස්ථානයට සාක්ෂි දරන්නට අවශ්‍ය සුදුතුම් වරන් ලැබෙන පිණිසද ස්වාමී අප කරන යාඥා සවදාන මැනව. අප රට උදෙසා යාඥා කරමු. අප රටේ සියලුම නායක නායිකාවන්වද පුරවැසි සියලුම ජනතාවද ඔබ පුතුණුවන්ගේ උත්ථානයේ බල පරාක්‍රමය තුළ යහපත් රාජ්‍ය ගොඩනැගීමේ උතුම් අරමුණ වෙනුවෙන් ඒකරාශි වන්නට අවශ්‍ය සුදුතුම් වරන් ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා සවදාන මැනව. පීඩා විඳින ජනතාව උදෙසා යාඥා කරමු. අද දින අප සමරන්නා වූ ක්‍රිස්තෝත්ථානයේ ප්‍රීතිය සැමරීමට නොහැකිව විවිධ අභියෝග හා නොයෙකුත් ලෙඩ රෝගවලට භාජනය වී සිටින සියලු දෙනාට අවශ්‍ය සුවය හා සැනසීම ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා සවදාන මැනව. අද දින ප්‍රසාද ස්ථාපනය ලබන නවකයන් උදෙසා යාඥා කරමු. කතෝලික සභාව තුළ නව ජීවිත ගමනක් ආරම්භ කිරීම සඳහා ප්‍රසාද ස්නාපනය නැමැති සක්‍රමේන්තුව ලබන නව සමාජිකයන් හටද යක්ෂයා හා උගේ දුර පරික්ෂා ප්‍රතික්ෂේප කරමින්ද ස්නාපන පොරොන්දු අලුත් කිරීම තුළ නව ජීවිතයක් ආරම්භීමට අවශ්‍ය සුදුතුම් වරන් අප හැමට ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා සවදාන මැනව. මලා උසිල් දිනව මතක් කළ අපි යාඥා කරමු. මෙසීගේ සෙබස්තියන් ඇන්සි වගේම ක්‍රිස්ටි කාන්ති නිහාල් රෝහන් ශමිලා සහගේ පවුල් වලින් මියගේ සියලු දිනව මතක් කළ යාඥා කරමු. යාඥා කරමු අසනීප වෙලා ඉන්න අය උදෙසා රෝහල් ගත වෙලා ශිෂ්‍යන යාඥා කරමු පාස්කු ප්‍රහාරය නිසා තාමත් දුක් වෙන ජනතාව අසනීප තත්වයන් වල ඉන්න අයව මතක් කරලා යාඥා කරමු. මියගේ සියලුම ආත්මයන් මතක් කරලා යාඥා කරමු පාස්කු ප්‍රහාරය නිසා ඒ සියලු දිනාටම ස්වර්ගීය අත්දැකීම දෙන්නට කියලා. මේ කීදේ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. Be
සීල බලයෙන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. යාඥා කරමු. දිව්‍ය ස්වාමීන් පාස්කු මංගල ප්‍රීතියෙන් උදම්වේ අපි වහන්සේට පුදන මේ පඬුරු පිළිගත මැනව. මේ පාස්කු යාගය මගින් ඔබ වහන්සේගේ ස්වභාවය නව දරු සම්පතින් වැඩිවීමටද නව ජීවනයේ ඉදිරිපත් වීමටද වරම් දුන මැනව. මෙකීදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබගේ සිත යොමු කරන්න. අපගේ දිව්‍යයන් වන ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. දිව්‍ය ස්වාමීනි සෑම කල්හිම අප ඔබට පිළිය යුතුවද ක්‍රිස්තුන් වහන්සේ අපගේ පාස්කු බිලි පඬුර ලෙස යාගයක් මේ උතුම් සමේ වඩා මහත් හරසරින් අපි ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමට සැබවින්ම යෝගී යුතු සාධාරණය ගැලවීමදායකය. කුමක් මේ ඉන්දයතුන් වහන්සේ මගින් අපි ආලෝකයේ දරුවන් මේ සදාතන ජීවිතයට බිහි වූෙමු. ස්වර්ග රාජ්‍යයේ දොරටුව අප සඳහා විවෘත වේ. උන්වහන්සේගේ මරණය හේතු කොටගෙන අපේ මරණයෙන් ගැලවුවෙමු. උන්වහන්සේගේ උත්ථානය මගින් අපේ ජීවිත කරා උත්ථාන වූවෙමු. එයින් උත්ථානයේ ජයග්‍රහණය වුණු ධම්මේ ලෝපුරා ඔබ වහන්සේගේ විශ්වාසිකයෝ ආනන්ද වෙති. ස්වර්ගීය බලවතානෝද සුරදූත සමූහයාද සමග එක් වී අපි වහන්සේගේ මහිම මෙසේ වර්ණනා කරමු. ස්වාමීනි වහන්සේ සැබවින්ම සුවිශුද්ධ සිලිශිෂිතතාවේ උල්පත වහන්සේ ඒන වහන්සේගේ ආත්මයෙන් ගැලවාමින් මේ පඬුරු පාරිශුද්ධවත් කරන මින අපි ආයදෙමු. අපි සේ යදිනේ මේ පඬුරු අප උදෙසා අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී රුධිරයට පත්වන සඳහාය උන්වහන්සේ දුක් සහිත මරණයට සීකමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපේරැගෙන වහන්සේට තුති පුදමිනේ කඩා සුඛ ශ්‍රාවකෙන දෙමින් මිසේ වදාළසේක. ඔබ සැම
මේන්ගෙන අනුභව කරන්න. සැබවින්ම මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. මාගේ ස්වාමී මාගේ රාත්‍රී භෝජනයේ පැළඳූ පසු උන්වහන්සේ සීම කුසලාන්ද රැගෙන නැවත තුති පුදා සුඛී ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනවෝද අනන්තෝදගේ සුමේ මාගේ රුධිර කුසලානයයි. පව්කමාව සඳහා ඔබ උදෙසාද සිළු මනුෂ්‍යයන් උදෙසාද ඒවා ගොඩනු ලබන්නේ මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. විශ්වාස කරන විරහස ප්‍රකාශ කරමු. වාසේ කුතුසේක ස්වාමිනේ වාසේ කුතුසේක ස්වාමිනේ වාසේ කුතුසේක එහින් ඥානසිකේ මරණේ උත්තාලිව සීපත් කරමින් ජීවනදායක වූ වේදගැලීමදායක කුසලානද විවාසයට පුද කරමු. ඔබ මේ සිරිමින් ඔබට සේවය කරන්නට සුදුසන් වශයෙන් සැලකීම ගැන අපි වහන්සේට තුති පුදමු. කෘෂ්ණ වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී රුධිරයට සහභාගී වන්නා වූ අප සැම ශුද්ධ ආත්මයෙන් සිනික්සත් කරනු ලබන ලෙස අවනතවායද සිටිමු. ස්වාමිනී මුළුරේ පෙතර පාත්නා වහන්සේගේ ශුද්ධ සභාව සීකල මැනව ෆ්‍රැන්සිස් නැවති අපගේ බුදු පියාණන්ද ඩොමිනිකෝ නැවති අපගේ රදගුරුතුමන්ද සකල පූජක පිරිසද සමග එම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලස්ව මැනව. මලා වූ හැම ආත්මයක්ම මතක් කරලා අපි ආඥා කරමු. ශිෂ්‍යන අපි ආඥා කරමු පාස්කු ප්‍රහාරය නිසා මිය ගිය සියලුම දෙනා සනීප වෙලා ඉන්න අය උදෙසා අපි ආඥා කරමු. දිව්‍යාගයේදී දෙවියන් වහන්සේට ස්තුති දීමේ දිව්‍යාගයක් ලෙස අපි ආඥා කරමු. නැසී ගිය ක්‍රිස්ටි, කාන්තේ, නිහාල්, රොහන්, ශමිලා, සෙබස්තියන් සහ ඇන්සි අය උදෙසා ආඥා කරමු. අපගේ පවුල් වලින් මිය ගිය අයව ශිෂ්‍යයන් මතක් කරමු. උත්තානයේ බලාපොරොත්තු ඇතුව මියගිය අපගේ සහෝදර සහෝදරයන්ද වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය තුන නැසුණු අනිකුත් සියල්ලන්ද සීකර වහන්සේගේ ශ්‍රීවත මණ්ඩලයේ ආලෝකයේ වෙතර පිළිගත මැනව සියල්ලන්ට දයානුකම්පා කළ මැනව භාග්‍යවත් දේව මාතාවන් වන කනි මරියාවන්ද භාග්‍යවත් අපොස්තුලවරුන්ද සෑම කාලෙක වහන්සේ කැමැති පිරිමි දිවිගේ වූ විශුද්ධවන්තයන්ද සුදු ජුසේවාස් මුනිදුන්ද සුදු සෙබස්තියන් මුනිදුන්ද සමග සදා ජීවන සුදුසන් කළ මැනව තවද උන්හා සමග අපි වහන්සේ ප්‍රශංසා කිරීමටද වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද වහන්සේ පුත්‍ර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට වරම් දුන මැනව විදෝහොත් මුදුන්දී ජේසුට අපගේ උතුම් ගෞරවය වන්දනාව පුද කර සිටිමු. උන්වහන්සේ මගින් උන්වහන්සේ සමග උන්වහන්සේ කෙරෙහිද සියලු බල දෙවී පියාණනි ශුද්ධාත් වෙනලාසම් එක වැඩවසන් ආහ්වාන් සිට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් වේවා. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි වහන්සේගේ ශ්‍රී නාමයෙන් ප්‍රශංසා වේවා. වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. වහන්සේගේ අපගේ දිනදා භෝජනය දාන අපට වර්ධකරණයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාපස්ථාට සුවීමට අපට නොදී අයාපදි නමුදාගත මෙන්ව
ස්වාමිනී සිලෝ යාපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේදී අපි සාමයේ දෙන මෙන්ද අපි ආයදමු. ඊට වහන්සේගේ කරුණාවර පිහිට ලැබ නිරතුරුව පවින් මිදී සීල කරදරෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි එසෙන්නෙමු. රාජ්‍යයේ බලයෙන් සාමිව සමග තබා යමි. මාගේ සාමිවට දෙමේ සුඛී ශ්‍රාවකයන් අමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීනි ඔබ වහන්සේ අපගේ පාපයන් ගැන නොතකා වහන්සේගේ ස්වභාවයේ විශ්වාසය ගැන සලකා වහන්සේ කැමැත්ත පරිදිම සභාවට සාමයද සමගියද දානය කරන්නට කරුණා කළ මැනවි. ඔබ වහන්සේ සදාටම වැඩවසන සේක රජකම් කරන සේක. ස්වාමීන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. අපි කෙනෙකුට අවංකවම සාමය පතමු. ඔබට සාමය වේවා. ශක්තිමත් කරන අපගේ දුර්වලතාවයට ආදරය කරන පේතුරුතුමාව ළඟට ගත්තා වගේ නැවත ඔබව මාව උන්වහන්සේ ළඟට ගන්නවා. අජබාලකයන්ගේ භෝජනයට කැඳවීම ලද්දෝ භාග්‍යවන්තයෝය. ස්වාමිනී ඔබ වහන්සේ මාගේ ඉස්සර වඩින්නට සුසී කරමි. ඒ රචනය
සහෝදරවරුනි යාඥා කරමු. දෙවී ස්වාමීනි පාස්කු මංගල සමරන අපගේ ජීවිත නව ජීවිතයකින් ඔබ වහන්සේ ආශිර්වාද කරන සේක් වේද. ඔබගේ නිරන්තර පීඨ ආධාරය අප ආරක්ෂා කළ මැනව. මරණේ නැගිටීමේ මහිමය අපට දානය කළ මැනව. අපගේ ජීවිත ආශිර්වාද කළ මැනව. නිකීදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. විශේෂ ආශිර්වාදයේ සඳහා හිස නමා යාඥා කරමි. සීල බල දෙවියන් වහන්සේ ඔබට කරුණා කර පාස්කු මංගල උත්සවය පවත්වන අප සැම පාප දුරින් ගලවා ඔබව ආශිර්වාද කරන සේක්වා. ආමේන්. ස්වකීය පුත්‍රයන්ගේ උත්ථානය මගින් සදාතන ජීවිතයේ සඳහා ඔබ සූදානම් කරන දෙවියන් වහන්සේ අමරණීයතාවයේ තිලිනේ ඔබට දානය කරන සේක්වා. සමිදානන්ගේ දුක් ප්‍රාතිය සිහි කළ ඔබ දැන් පාස්කු උත්සවය ප්‍රීතියෙන් පවත්වන්නාසේම ඔබගේ රාජ්‍යයේ මහිමේ භෝජනයට සහභාගී වීම කරා අප කැඳවන සේක්වා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වන සේක්වා. සර්ව බල ඇති පියාණන් වහන්සේගෙන්ද පුත්‍රයන්න් වහන්සේගෙන්ද ශුද්ධාත්මයන් වහන්සේගෙන්ද ඔබ සියලු දෙනාම ආශිර්වාද කරන සේක්වා. යන සාමිනා ප්‍රේමයෙන් ජීවත් වන්න. Thank you.